ආය සුබ දවසක් කන්ෆෙක්ට් ලයිව් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔන්න කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේ වීඩියෝ එකෙන් අපි ස්කොට්ලන්ඩ් නැෂනල් මියුසියම් එක ගැන තමයි ඔයාලට පෙන්වන්නේ. මේකෙදි අපිට ලංකාවේ දේවල් කිහිපයකුත් දැක ගන්නට ලැබුණා. ඒ දේවල් මොනවද කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ දැන් ඔයාලට පේන්නේ නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපොලෝ 11 යානයේ ආකෘතියක්. මේ දැන් ඔයාලට පේන්නේ යෝධ තල්මසෙක්ගේ දත් සෙට් එකක්. මේ මියුසියම් එකේ තියෙන තව වැදගත් දෙයක් තමයි මේ ඩිස්ප්ලේ කරලා තියෙන දේවල් අපිට ඩීටේල් වශයෙන් වෙනම ඩිස්ප්ලේ එකක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මොන කාලෙද මොන වකවානුවේ හම්බ වෙච්ච දෙයක්ද මොන රටෙන්ද ඒ විස්තර අපිට වෙනම බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් කියලා මම හිතනවා. මොකද මේ ගොඩක් කට්ටිය ආවහම ඒක කොහෙද කවුද මොනවද කියලා විස්තර අහනට වැඩිය මේ විදිහට තියෙනකොට අපිට ඒක බලලා කියව ගන්න පුළුවන්. මේ දැන් ඔයාලට පේන්නේ 12 වෙනි සියවසේදී හදපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මේක මෙහෙට ගෙනල්ලා තියෙන්නේ 1850 කාලෙදී තමයි. ජපාන් ඉඳලා තමයි මේක අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ කෞතුකාගාරය ගොඩක් අයගේ හිත ගිය තැනක් තමයි මේ තියෙන සත්තුන්ගේ කෞතුකාගාරය. කියන්නේ මේකේ තියෙනවා ගොඩාක් සත්තුන්ගේ ඇට සැකිලි වගේ දේවල්. ඒ වගේම මේකේ තියෙන ගොඩක් සත්තු ඇත්තම හම් වලින් තමයි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ ඇත්තම සයිස් වලට තමයි තියෙනවා කියලා කියන්නේ.
ඒ වගේම මේකේ තිබිච්ච තා විශේෂ දෙයක් තමයි මෙන්න මේ දර්ශකය. මේ දර්ශකයට අපි නැග්ගාම ඒකේ අපේ බරට අදාළ දැනට සත්ව ලෝකයේ ඉන්න සත්තුන්ගේ රූපය මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ පේන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සරල ආකෘතියක්. මේකදී අපිට පෘථිවියේදී නිරීක්ෂණය වෙන තරු රටා පේන දිශාවෙන්ම නිර්මාණය කරලා තියෙනවා. මේ දැන් ඔයාලට පේන්නේ නූතන තාරකා විද්‍යාව දියුණු වෙන කලින් ඉස්සර තාරකා විද්‍යාඥයන් එක එක දේවල් සඳහා භාවිතා කරපු උපකරණ කීපයක්. මේ දැන් ඔයාලට පේන්නේ අපේ ජංගම දුරකථන වල විකාශය. ඉස්සර කාලේ මේ වගේ දුරකථන තමයි තිබිලා තියෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්කම මේවා ඉතින් දැන් වෙනකොට ගොඩාක් දුරට දියුණු කරලා තියෙනවා. ඔය ඉස්සර පරණ ෆිල්ම් බලද්දී මේ වගේ දුරකථන ඔයාලා දැකලා මේ දැන් ඔයාලට පේන්නේ amethyst purple crystal කියන ගල් ජාතිය. මේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට භාවිතා කරන්නේ එක එක ආභරණ සාධන තමයි. මේ දැන් ඔයාලට පේන්නේ ලයිට් හවුස් වල උඩ තියෙන ලයිට්ස්. අපිට පොඩියට පෙනුනට මේවා මෙච්චර ලොකුයි කියලා තේරෙන්නේ මෙහෙම දැක්කහම තමයි. මේ දැන් ඔයාලට පේන්නේ ලෝකෙ තියෙන ඉතා සංශුද්ධ මට්ටමේම නිදි වලින් හොයාගන්න ලද මූලද්‍රව්‍ය කිහිපයක්. මේකෙදි අපේ ලංකාවෙන් හොයාගත්ත ග්‍රැෆයිටුත් ඇතුළත් වෙනවා. ඒක අංක 19 යටතේ නිරූපණය කරලා තියෙනවා. මේ දැන් ඔයාලට පේන්නේ අවුරුදු මිලියන ගානක් පරණ පොසිල. මේ සමහර පොසිල අවුරුදු මිලියන 515ක් 520ක් වතරක් තාම පරණ මට්ටමේ පොසිල. එහෙනම් ස්කොට්ලන්ඩ් නැෂනල් මියුසියම් එකේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපේ ස්කොට්ලන්ඩ් සිටි ටුවර් එකේ වීඩියෝ එකේ කාඩ් එකත් උඩින් වැටෙනවා. බලපු නැති අය ඒකත් ගිහිල්ලා බලන්න. අපේ නෙක්ස්ට් වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කොට්ලන්ඩ් ටුවර් එකේ ගියපු ලස්සන හයික් එකක් ගැන. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා තව යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ අන්පැක් ලයිෆ් channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.